ඊයේ ජාත්‍යන්තර කාන්තා දින සමරුම් තැන් කීපයකම තිබුණා. ඉතින් ජනාධිපති අනුර දිසානායකත් සම්බන්ධ වුණු ජාතික ජනබලවේගයේ කාන්තා දින සමරුම කොළඹ PD සිරිසේන ග්‍රවුන්ඩ් එකේ තිබුණා වගේම ග්‍රවුන්ඩ් එකෙන් පිටත් ලොකු පිරිසක් හිටියා. ඔයාලා දකින්න නැති. ඒකෙදි ඔහු කරපු කතාවේදී කියවුණ දැනුණ විශේෂ කාරණා කීපයක් තිබුණා. ඒ නිසා ඒ ගැන කතා කරන්න හිතුණා. එක දෙයක් තමයි ඒ කතාවේදී පරිවාස ළමයි ගැන කියපු දේවල් ඇහුවම මට හිතුණා මීට කලින් හිටිය කිසිම රජයක් මෙච්චර සංවේදී විදිහට ඒ ළමයින් ගැන හිතුවේ නෑ නේද කියලා. ඔහු කිව්වා ඒ ළමයින්ට අනුමාන උපන්දිනයක් තියෙන වාසගම විදිහට තියෙන පරිවාස අධ්‍යක්ෂකවරයාගේ වාසගම වන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි රජයක් විදිහට ඒ දරුවන්ට අවධානයක් දෙන්න ඕන, රැක බලා ගන්න ඕන කියලා. පහුගිය කාලවල ඒ ළමයි 18 වෙනතෙක් විතරයි පරිවාස භාරයේ තියාගෙන තියෙන්නේ. ඒ කියන්නේ අම්මා තාත්තත් නැතිව ඒ ළමයි සමාජයට ගියාම ඒ ළමයිගේ ජීවිතයට අනාගතයට මොකක්ද වෙන්නේ කියලා හිතලා නැහැ. මම දන්න විදිහට ඒ වගේ සමාජයට යන ගොඩක් ළමයි මත්ද්‍රව්‍ය වලට ගොදුරු වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ දැන් පවතින රජයෙන් ඒ තත්ත්වය වෙනස් කරලා තියෙනවා. පරිවාසයේ ඉන්න ළමයි අවුරුදු 18න් පස්සේ කලින් වගේ සමාජයට නිදහස් කරන්නේ නැතුව එයාලා සුරක්ෂිත ජීවිතයක් අත් කරගන්න තෙක් පරිවාසී භාරය තියාගන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම ජනාධිපති අනුර කිව්වා අපි දන්නවා සාමාන්‍යයෙන් දරුවෙක්ට තමන්ගේ දෙමව්පියන්ගෙන් නිවසක් දේපල උරුමයක් ලැබෙනවා. තව දෙමව්පියන් තමන්ගේ දරුවට බැංකු තැන්පතුවක ඉතිරි කරපු මුදලක් තියෙනවා. ඒත් මේ පරිවාසයේ ඉන්න දරුවන්ට ඒ දේවල් නැහැ. ඒ නිසා අපි රජයක් විදිහට මාසිකව දෙන දීමනාවට අමතරව පරිවාසයෙන් එළියට එන ළමයෙක්ට ගයක් හදාගන්න ලක්ෂ 20ක් දෙනවා. ඒ විතරක් නෙමෙයි හැම ළමයෙක් වෙනුවෙන්ම ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රජයෙන් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරනවා. අපි ඒ දරුවන් සුරක්ෂිතව බලා ගන්නවා කියලා. ඇත්තටම මේ දරුවන් ගැන මෙච්චර සංවේදී විදිහට හිතපු ජනාධිපති කෙනෙක් රජයක් මන් දන්න තරමින් නැහැ. තව ඔහු කිව්ව දෙයක් තමයි අපි භූමියෙන් කුඩා රටක් අපිට ලෝකයේ අනෙක් රටවල් වගේ තාක්ෂණයෙන් දියුණු කරපු ගිනියාවි තියෙන යුද ශක්තියක් තියෙන රටක් නෙමෙයි. ඒත් දේශීයව වගේම අපි ජාත්‍යන්තරව ස්ථානගත වෙන්න ඕන. ලෝකේ මනුෂ්‍යත්වයෙන් උඩින්ම ඉන්න රාජ්‍යයක් විදිහට මනුෂ්‍යත්වයේ සන්නාමය තියෙන රටක් විදිහට අපි ලෝක ඉස්සරහට යන්න ඕන. අපි ආණ්ඩුවක් විදිහට ඒ වෙනුවෙන් කටයුතු කරනවා කියලා. රාජපක්ෂලා අවුරුදු 10කටත් වඩා බලයේ හිටියා. අපේ රටේ දරුවන්ගේ අප්පච්චි කියලා දේශපාලන කැම්පේන් කළා විතරක් නෙමෙයි රැස්වීම් වල දරුවෝ වඩාගෙන බොරු නාට්‍යයක් පෙන්නුවා. ඒත් මං පරිවාස ළමයි ගැන කලින් කිව්ව දේවල් ඇහුවම මහින්දලා ඇත්තටම අප්පච්චි කෙනෙක් වගේ අපේ රටේ දරුවෝ ගැන හිතලා නෑ නේද? ඒ වගේම තව මං දැක්ක විශේෂ දෙයක් තමයි මම මේ දාලා තියෙන ෆොටෝ එක. අපේ රටේ කලින් හිටිය ජනාධිපතිලා දැක්ක ගමන් ඉස්සර වලව්වේ හාමුවේදී නියරෙන් පල්ලෙහාට බහිනවා වගේ මැති ඇමතිවරු දෙකට නැමුණ නැත්තම් පුටුවෙන් නැගිට. ඒත් මේ ෆොටෝ එක දැක්කම තේරෙනවා දැන් තියෙන වෙනස. ඇත්තටම මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ වගේ නායකයෙක්.